සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්කිල් ෂොප් වෙබ් ප්‍රොජෙක්ට් එකෙන් ගේන දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපේ sign up part එක ගැන. sign up part එකේ back end එක හැදිච්ච විදිය ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මම දැන් ඔයාලට මුලින්ම output එක පෙන්නලා ඉන්නම්. ඉතින් මේක තමයි අපේ sign in page එක. ඉතින් දැන් මම මේක මෙන්න මෙතන sign up button එක click කරලා මෙතන sign up එකට යන්නම්. ඉතින් මේ තියෙන අපේ sign up page එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද design එක හදාගන්නේ කියලා. ඉතින් දැන් මම ඔයාලට මේකේ පෙන්නන්නම් කොහොමද මම sign in part එක හදලා තින්නේ කියලා. ඉතින් මේකෙදි database එකකට data add වෙන විදිහට තමයි හදලා තින්නේ. ඉතින් මේකේ මම output එක පෙන්නලා ඔයාලට මම database එකට enter වුණේ කොහොමද සහ ER diagram එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම දැන් මෙතන account එකක් create කරගන්න තමයි යන්නේ. ඉතින් මම මෙතන names ටිකක් දීලා first name එක last name එක email address එකක් සහ password එකකුයි අන්න ඔය විදිහට දෙන්නම්. ඉතින් මම මුලින්ම මෙතන create button එක click කරන් පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් all fields are required කියලා error එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙතන first name එකක් දෙන්නම්. මෙතන මම දැනට සහන් කියලාම දෙන්නම්. ඉතින් ඊට පස්සේ මෙතන last name එක දෙන්නේ නැතුව මම මෙතන create button එක click කරන් පස්සේ මෙතන all fields are required කියලා එනවා. මොකද මේවා ඔක්කොම empty fields නිසා. ඉතින් දැන් මම මෙතන last name එකකුත් දෙන්නම්. ඉතින් ඊට පස්සේ මෙතන email එක address එක විදිහට මම නිකන් සහන් කියලා දුන්නොත් මෙතන ඊට පස්සේ මම මෙතන create button එක click කරන්නම්. ඒත් මෙන්න මේ error එකම තමයි එන්නේ. ඉතින් මම ඒක නිසා මෙතන අනිත් ඔක්කොම fields හදාගන්නම්. ඉතින් මෙන්න මෙතන password එකත් මම 1 2 3 4 වගේ දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන අපේ password එක type කරේ මොකද්ද කියලා අපිට බලා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට password එකකුත් මම add කරා. ඉතින් මෙන්න මේ විදිහට password එක add කරා මම. ඊට පස්සේ මම මෙතන confirm password එක මෙතනින්ම copy එකක් අරගෙන paste කරන්නම්. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන password එකේ පොඩි වෙනසක් කරනවා. මෙතන ඔන්න එකක් මම අයින් කරා. ඉතින් මෙතනින් create account කියලා දැම්මම පස්සේ password do not match කියලා ඔයාලට බලා ගන්න පුළුවන් error එකක් එනවා. ඉතින් මම මෙතන ආයෙ කලින් තිබ්බ විදිහටම දාන්නම්. ඔන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන account type එක select කරන්න තියෙනවා. මෙතන I am a seller, skill seller කෙනෙක්ද නැත්නම් skill buyer කෙනෙක්ද. ඉතින් මම මෙතන skill seller කියලා දෙන්නම්. ඉතින් ඊට පස්සේ මම මෙතන create account button එක click කරාන් පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් I am agree with the terms and conditions කියලා තියෙනවා. ඉතින් මම ඒකට check box එකට tick එකක් දාලා මෙතන මම create account කියලා දෙන්නම්. මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අර email address එක අපි හරි format එකකට දුන්නේ නැති නිසා මෙතන invalid email address කියලා තියෙනවා. ඉතින් මම මෙතන email address එකට හරි විදිහට දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට මම email address එකක් දීලා දැන් මෙතන create account button එක click කරාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් registration successful කියලා alert එකක් ඇවිල්ලා අපි මෙන්න මේ විදිහේ sign in page එකට තමයි redirect වෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ database එක. ඉතින් මේ තියෙන අපේ database එක දැන් මම මෙතන refresh කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට data එකක් මෙන්න මේ විදිහට add වුණා. ඉතින් දැන් මම ඔයාලට මගේ ER එකක් පෙන්නන්නම් මේ ගමන්ම. ඉතින් මේ තියෙන මගේ ER diagram එක දැනට මම user ට අදාළව විතරයි මෙතන හදලා තියෙන්නේ. මෙතන user table එකක් හදලා තිනවා. ඉතින් ඊට පස්සේ අපිට user ගේ account එක, ඒ කියන්නේ account type එක මෙතන අපිට save කරගන්න මෙතන account type කියලා table එකක් හැදිලා තියෙනවා. මෙතන many to many relationship එකක් දාලා තියෙනවා මේ table දෙක අතර. ඉතින් ඔන්න ඔය විදිහට මම අපේ email එකත් අපේ email ඊට පස්සේ first name last name password ඔන්න ඔය විදිහට columns දාලා තියෙනවා මේ table වලට. ඉතින් මෙතන ඔයාලට table එකේ details බලා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපේ ID එක primary key auto increment දාලා මෙන්න මේ විදිහට අපේ table එක හදාගෙන තියෙනවා. ඉතින් අපේ date එක විදිහට මම data type එකට දාලා තියෙනවා. මෙතන created date, created at සහ updated at කියලා වෙලාවයි date එක එන විදිහට මෙතන time stamp තමයි data type එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන default expressions විදිහට මම දීලා තියෙනවා
current time stamp කියලා. ඊට පස්සේ මෙතන අපේ updated add කියන එකට current time stamp on update current time stamp කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ER diagram එක මම හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට අපේ VS Code එක පැත්තට ගිහින් පෙන්නන්නම් කොහොමද මම coding part එක හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන මගේ VS Code එක මේ තියෙන අපේ index.html ෆයිල් එක. ඉතින් මෙන්න මේකේ අපේ sign up එකට අදාළව මෙතන create account button එකේ මම on click එකක් දාලා create account කියලා function එකකට call කරලා තියෙනවා. ඉතින් මේ function එක අපේ JavaScript එක පැත්තෙන් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙතන මම js කියන folder එකේ auth.js කියලා ෆයිල් එකක් හදාගෙන තියෙනවා JavaScript ෆයිල් එක. ඉතින් මේක auth කියන්නේ authentication කියලා. ඉතින් මම දැන් මේ ඔයාලට js ෆයිල් එක පෙන්නන්නම්. ඉතින් මෙතන function එකක් මෙන්න මේ විදිහට create account කියලා හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ function එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් document.getElementById කියලා අපේ මෙන්න මේ පැත්තෙන් pass කරන input වල තියෙන IDs ටික මම එහා පැත්තට pass කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ JavaScript එක පැත්තට. ඉතින් මේ ඔයාලට බලන්න පුළුවන් sign up password එක, ඊට පස්සේ අපේ error message එක, ඊට පස්සේ first name last name ඔන්න ඔය විදිහට මම IDs ටික මෙන්න මේ JS ෆයිල් එකට pass කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ඒවට variables assign කරලා තියෙනවා මෙන්න මේ විදිහට f name, l name, email කියලා. ඉතින් ඊට පස්සේ මෙතන අපේ error message එකේ class list එකෙන් remove කරලා තියෙනවා hidden කියන අපේ class එක. ඉතින් ඊට පස්සේ මෙතන පොඩි validation part එකක් තමයි කරලා තියෙන්නේ. ඉතින් මෙතන මම if එකක් ඇතුලේ ඔක්කොම ටික එක දිගට තමයි බලාගෙන තියෙන්නේ. අපේ first name එක emptyද, last name එක emptyද, ඊට පස්සේ email එක, password එක සහ confirm password එක emptyද කියලා තමයි මම මෙතන බලලා තියෙන්නේ. ඉතින් එහෙම empty නම් මුලින්ම දීලා තියෙනවා මෙතන all fields are required කියලා තමයි මම අපේ alert message එක නෙදිලා දාලා තියෙන error message එක. ඊට පස්සේ එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට password එක මෙන්න මේ length එකට වඩා අඩුයි නම් මෙන්න මේ error එක password must be at least 8 characters කියලා ඔන්න ඔය විදිහට පොඩි validation part එකක් කරලා තියෙනවා. ඊට පස්සේ password එක සහ confirm password එක දෙක එකට match වෙන්නේ නැත්නම් මෙන්න මේ විදිහට password do not match කියලා. සහ මෙතන අපේ account type seller ද කියන එක check ද සහ අපේ account type buyer ද කියන එක දෙකෙන් එකක් මොකක් හරි check වෙලාද කියලා බලලා තිනවා. ඉතින් ඔන්න ඔය විදිහට validation part එක කරලා මෙතන අපේ terms and condition එකත් check කියලා බලලා තිනවා. ඒ කියන්නේ අපේ අර radio button එක check වෙලාද කියලා තමයි මම මෙතන මෙන්න මේ else if දෙකෙන් බලලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම හරි නම් ඒ කියන්නේ මෙන්න මේ ඔක්කොම හරියට user කරලා තියෙනවා නම් මෙතන else එකට තමයි යන්නේ. ඉතින් මේ else එකේදී අර error එක add වෙනවා. ඒ කියන්නේ මෙතන මෙන්න මේ විදිහට error එක තිබ්බ එක hidden එක අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙතන මම example එක ඒ කියන්නේ XML HTTP ඉතින් මම මෙතන XML HTTP request එකක් කරා මෙතන form data එකක් හදාගෙන තියෙනවා මුලින්ම. ඉතින් form data එක මම variable එකකට assign කරලා තියෙනවා form කියලා. ඉතින් මම මෙන්න මේ data ටික form එකකට මුලින්ම append කරලා තියෙනවා. මෙන්න මේ names වලින් මම append කරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන XML HTTP request එකක් දාලා Ajax හරහා තමයි මම මේක කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙතන new XML HTTP request කියලා හදාගෙන මෙතන ඒකත් variable එකකට assign කරලා තියෙනවා r කියලා. ඊට පස්සේ මෙතන onReady state change එක anonymous function එකක් දාලා මෙතන ready state එක 4ට සමාන වෙනවද කියලා බලලා තියෙනවා. ඒ කියන්නේ states 4ක් තියෙනවා. ඒ state 4ට සමාන වෙනවද කියලා බලලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන error message එක remove වෙනවා hidden කියන එක අපේ class එකේ තියෙන. ඉතින් ඊට පස්සේ මම මෙතන if එකක් දාලා බලලා තියෙනවා r.status කියලා. ඒ කියන්නේ අපේ status එක 200ට සමාන වෙනවද කියලා තමයි මෙතන බලලා තියෙන්නේ. ඊට පස්සේ එහෙමත් නැත්නම් මෙතන තව if එකක් දාලා තිනවම එහා පැත්තෙන් ගේන response එක ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ post method එකෙන් මම යවලා තියෙන අපේ process folder එකේ තියෙනවා create account process.php කියලා ෆයිල් එකක්. අන්න ඒ process ෆයිල් එකට තමයි අපේ මෙන්න මේ හදාගත්ත form එක යවලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට ඒ ෆයිල් එකට ගිහින් පෙන්නන්නම්. ඉතින් මේ තියෙන අපේ create account process.php එක. ඉතින් මේකට කලින් මම මෙතන දාලා තියෙනවා require කරලා දෙනවා අපේ db කියන folder එකේ තියෙන අපේ connection file එක. ඉතින් මම මේ connection file එක ගැන explain කරලා ඉන්නවා ඔයාලට මුලින්ම. ඉතින් මෙතන මේ තියෙන අපේ connection file එක. ඉතින් මෙතන class එක database දාලා මෙතන private static කියලා connection variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන
හදාගෙන තියෙන මෙතඩ් එකක් මෙන්න මේ විදිහට public static කියලා ෆන්ක්ෂන් එකක් හදලා අපේ කනෙක්ෂන් එක තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මෙතන MySQL වල අපේ local host connection එක හදාගෙන තියෙනවා. මෙතන user root විදියට දීලා මෙතන අපේ database එකේ ඒ කියන්නේ DB එකේ password එක දීලා මෙතන database name එක දීලා මෙතන port එක 33.6 විදියට දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම හදාගෙන තියෙනවා අපේ connection file එක. ඉතින් මෙතන මම SQL injection එකක් වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ ඒක avoid කරගන්න තමයි මෙතන මේක හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම මෙතන parameters තුනක් pass කරලා තියෙනවා variables විදිහට. $sign query types සහ params කියලා variables තුනක් මම pass කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මෙන්න මේ insert update delete එකට තමයි මේක හදාගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන අපේ search එකටත් මම ඒ විදිහටම හදාගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම connection file එක අපේ හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ process file එක කොහොමද මම හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතන අපේ script file එක inspect වලට ගිහිල්ලා අපිට script file එක ඕනම user කෙනෙක්ට edit කරලා මෙන්න මෙතන ඕනම adjustment එකක් කරන්න පුළුවන් නිසා තමයි අපි අපේ process file එකේ validation part එකක් කරලා තියෙන්නේ. ඉතින් එහා පැත්තෙන් අපේ form data එකකින් එන form එක මෙතන අල්ලගෙන තියෙනවා variables වලට දාලා $sign post method එකකින් ඉන්නේ. ඉතින් මේ ටික මම මෙන්න මේ විදිහට variables වලට දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන if else if මේකක් තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් මෙතන if එකේ මම බලලා තියෙනවා අපේ first name එක last name එක ඔන්න ඔය විදිහට else if දාලා empty ද කියලා තමයි බලලා තියෙන්නේ. ඉතින් empty නම් මෙන්න මේ විදිහට alert message එක පෙන්නන්නේ කියලා තමයි මම හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට email එක අපේ validate email එකක්ද ඊට පස්සේ අපි password එකේ string length එක බලලා තියෙනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ if else if ladder එකක් මෙන්න මේ විදිහට හදාගෙන තිනවා. ඉතින් ඊට පස්සේ මෙතන else එකේ ඒ කියන්නේ මේ ඔක්කොම user හරියට ඒ කියන්නේ user name ඒ කියන්නේ first name last name email හරියට enter කරලා තියෙනවා නම් මෙතන else එකට තමයි යන්නේ. ඉතින් මෙතන අපේ database එකේ ඔයාලට ගත්තොත් අපි enter කරපු password එන්නේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ password hash එකක්. ඒ කියන්නේ අපි මෙතන password එක encrypt කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන encryption code එක මෙතනට password hash එකක් තමයි දාලා තියෙන්නේ PHP වල function එකක් තියෙනවා password hash කියලා. ඉතින් මේ password hash එකට අපේ variable එක තමයි මෙතන දාලා තියෙන්නේ $sign password කියලා. ඉතින් ඊට පස්සේ මෙතන අපේ account type එක user ගේ account type එක තමයි මෙතන බලන්න seller කෙනෙක්ද නැත්නම් buyer කෙනෙක්ද කියලා. ඉතින් ඒකත් මම බලලා තියෙනවා අපේ database එකට අපි manual දාලා තියෙනවා data ටිකක් මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට account type එක buyerද sellerද කියලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඉතින් ඒක තමයි අපි මෙතන බලලා තියෙන්නේ. මෙතන search එකක් කරලා query එකක් දාලා මෙතන බලලා තියෙනවා. ඉතින් ඊට පස්සේ account type එක මෙතන තියෙනවා නම් row එකක් එන්නේ row එක අල්ලගන්න කියලා තියෙනවා. නැත්නම් මෙතන invalid account type කියලා exit වෙනවා එතන. ඉතින් ඊට පස්සේ මෙතන බලලා තියෙනවා email address එක අපේ database එකේ already තියෙනවද කියලා. ඉතින් database එක already තියෙනවා නම් මෙතන echo කරනවා ඒ කියන්නේ alert එක පෙන්නනවා email address is already registered කියලා. ඉතින් එහෙමත් නැත්නම් මෙතන අපේ database එකේ userව insert කරන එක තමයි වෙන්නේ. ඉතින් මෙතන insert query එකක් බලා ගන්න පුළුවන් ඔයාලට. මෙතන අපේ database එකේ තියෙන column names වලට මෙන්න මේ විදිහට මම assign කරගෙන තියෙනවා අපේ ඒ කියන්නේ මෙන්න මේ විදිහට insert query එක execute වෙන විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන අලුත් user කෙනෙක් නම් මෙන්න මේ විදිහට අපේ query කරහා insert වෙන්න කියලා තමයි දින්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මම ඒ කියන්නේ account type එක හරියට දාලා නැත්නම් මෙන්න මේ විදිහට error creating account please try again කියලා මෙන්න මේ විදිහට else එක ඇතුලේ මම error එකක් දාලා තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට ආයෙ පෙන්නන අපේ request එක අනුව response එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතන එහා පැත්තෙන් ගේන response එක මෙතනින් success කියලා එනවා. ඉතින් ඒක success නම් මෙතන අපේ JavaScript එක පැත්තෙන් මෙතන response එක success වලට equal වෙනවා නම් මෙතන අපේ දැනට alert එක තියෙන්නේ text red විදිහට. මොකද error message එක පෙන්නන red වලින් නිසා. ඉතින් ඊට පස්සේ එතන red වෙන එක remove කරලා මෙතන add කරනවා අපේ class list එකෙන් text එකේ color එක green වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මෙතන registration successful කියලා alert එකක් පෙන්නනවා. ඉතින් ඊට පස්සේ මෙතන set time out එකක් දාලා තියෙනවා set time function එකක්. ඉතින් මේ function එකෙන් කරන්නේ ටිකක් වෙලා ගිහිල්ලා
මෙන්න මේ කියන්නේ මෙන්න මේ විදිහට 2 seconds වගේ ගිහිල්ලා තමයි අපේ page එක reload වෙන්නේ. ඉතින් reload වුණාන් පස්සේ අපිව sign in page එකට යන්නේ අපි එකම page එකේ designs දෙකම හදාගෙන තියෙන නිසා අපි මුලින්ම හැදුවේ sign in page එක. ඊට පස්සේ හැදුවේ sign up page එක. ඒ කියන්නේ design එකේදී. ඉතින් මෙතන else එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ එහා පැත්තෙන් එන response එක success නැත්නම් ඒකට අදාළව error message එක පෙන්වන්න කියලා තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අපේ sign up part එකේ back end code කරලා තින්නේ. ඉතින් හිතනවා අදගෙන වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙනවා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.